ස්නෝ පිරිලා. ඔයාලට පේනවා ඇති මේ සුදු පාට ඔක්කොම තියෙන ස්නෝ. සීනි හැලිලා වගේ. සද්දක් එනවා දැක්ක කටකට කරගලා ස්නෝ ස්නෝ අයින් කරන වාහනයක් එනවා. ස්නෝ අයින් කරගෙන යන පාරේ තියෙන. මොකද ස්නෝ වැටිච්ච වෙලාවට බොහොම මේක වුණාට මේ සීනි වගේ තිබුණාට ටිකක් වෙලා යනකොට ඒවා හයි වෙනවා. හයි වුණාම ලිස්සනවා මිනිස්සුන්. දැක්කද ස්නෝ අයින් කරන වාහන. ට්‍රැක්ටර් එකකට දෝස කරනවා ට්‍රැක්ටර් එක. Snow. පාර්කිනේ ස්නෝ ඔක්කොම අයින් කරන් යන මිනිස්සුන්ට යන්න බෑනේ. ඒක නිසා. ගොඩක් වෙලාවට ලිස්සනවා මේ ස්නෝ වල තදයට ලිස්සනවා මේ ස්නෝ අයිස් වුණාට පස්සේ හරිම අමාරුයි. හොඳ කට්ට තියෙන සබත්තු දාන්න ඕනේ නැත්නම් ලිස්සනවා. මේ පාක් එකේ වෙන්දර ළමයි පිරීලා සෙල්ලම් කරනවා. අද මේවා නිසා කවුරුවක්වත් නැහැ. ළමයි සෙල්ලම් කරනවා අද සීතලයිනේ. ස්නෝ වල ඇවිදිනකොට හරි කල්පනාවෙන් ඇවිදින්න ඕනේ. මේ වලවල් තියෙනවා. ඒ වලවල් ස්නෝ වලින් පිරලා තියෙන්නේ. එතකොට කවුරු හරි ඒක උඩින් ගියොත් බග් ගාලා ඇතුළට යනවා. මිනිසුන් තුවාල වෙන්නත් උලා ඒක ඇතුළට එරෙනවා. ඒ කියන්නේ ස්නෝ පිරලා වලවල් වල වැහිලා තියෙන්නේ. මෙතනත් වෙනදට පිරිලා කට්ටිය එක්සර්සයිස් කරනවා. අද එක්කෙනෙක් දෙන්නෙක් එක්කෙනෙක්ද කොහෙද ඉන්නවා. මොකද අධික සීතල නිසා එක්සර්සයිස් කරන්න බෑ එළියේ ඉඳන්. මේ ඔක්කොම අයිස් වල ගස් වලට හිම වැටුනහම සෑහෙන ලස්සනයි. අරවන උස ගහේ ලස්සනට සුදු පාට පේනවා. හිම රැඳිලා මේ ගස් වල හිම රැඳිලා ලස්සනයි. මේ ගහේ බලන්න ඔච්චර ලස්සනට හිම වැටෙනවා. මේ ඔක්කොම මල් ගස්. මේවා මල් පිරීලා මේ දැන් මේ කෝටු වගේ තිබුණාට
මේ ඕවා දැන් අප්‍රේල් වෙනකොට මල් වලින් පිරෙනවා මේ ගස්. හරිම ලස්සනයි මල් ගස් ඔක්කොම මේවා විශාල. ඉස්සෙල්ලාම අප්‍රේල් මාසේ වෙනකොට මේවල මල් එන්නේ. කොළ වලට ඉස්සෙල්ලා එන්නේ මල්. ඊට පස්සේ තමයි කොළ එන්නේ. සයිප්‍රස් ගස් වල මේ බලන්න සයිප්‍රස් ගස්. එimhe හිටියාම හරි ලස්සනයි සයිප්‍රස් වල. මේ සියල්ල මල් ගස්. ඊරෑ හිස්නෝ කළා ඔක්කොම හිස්නෝ වලින් වැහිලා ගස්. මේවන් මේ සයිප්‍රස් ගහේ ලස්සන හිස්නෝ වැටලා. මේ ගස් වල බලන්න හෙට තනිකර සුදු පාටයි ගස්. මේ ඔක්කොම මල් ගස් ලස්සනට මල් එනවා. දැන් අප්‍රේල් වෙනකොට මම ඔයගලන්ට වීඩියෝ කරලා පෙන්නන්නම්. මේ වල මල් පිරීලා මේ ගස් වල. සයිප්‍රස් ගස් වල මල් එන්නේ නැහැ. මේ ගස් වල මල් එනවා. මෙන්න මේ වල. ලිස්සනවා හරියට මේ බොහොම පරිස්සමෙන් තමයි මේ ස්නෝ කරනකොට මේ යුරෝපා රටවල ඩ්‍රයිවිං කරන්න ඕනේ. නැත්තම් ලිස්සලා යනවා වාහන බ්‍රේක් කළාට මේ මොකද අයිස් උඩනේ යන්නේ. අයිස් වලට ලිස්සනවා. තද සීතල මේ වෙලාවේ -7ක් විතර වෙනවා දැන් මේ ප්‍රංශයේ උෂ්ණත්වය.